ගයිස් ජීවිතේ එකපාරක් හරි අමුවෙන් මස් මාළු එහෙම කාලා තියෙනවද ඔයගොල්ලෝ? ජපානයේ ගොඩාක් මිනිස්සු අමුවෙන් මස් මාළු එහෙම සිම්ප්ලි කාලා දානවා. ඉතින් මටත් කාලා බලන්න chance එකක් හම්බුණා. ඔය වයිෆ් ගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටිට ගිහලා ආවද මට මේක සෙට් උනේ. ඒගොල්ලන් එළවලු පවා තනිකරම අමුවෙන් තමයි කන්න පුරුදු වෙලා තියෙන්නේ ගයිස්. ඉතින් ඉස්සලාම වයිෆ් පොඩි සලාද කෑල්ලක් අරගෙන ෆ්‍රයි කරපුව බීෆ් කෑල්ලක් තියලා පොඩ්ඩක් එළවලු අනම්මනන් ටිකක් දාලා රෝල් කරලා පොඩි අයිටම් එකක් දුන්නා. මම හිතන් හිටියේ අනිවාර්යෙන් මට කන්න බෑ කියලා. ඒත් කාලා බලපුවාම ෆස්ට් බයිට් එකෙන් පස්සේ තේරුණා මේක හොඳටම අල්ලලා යනවා කියලා. චොප්ස්ටික් එකෙන් කන එක තමයි ට්‍රැඩිෂන් එක. ඒත් මට චොප්ස්ටික් එකෙන් කන්න තේරුන්නේ නැහැ. ඊට පස්සේ චොප්ස්ටික් එක පැත්තකට දාලා ගෑරපුවෙන් බාගෙට ෆ්‍රයි කරපු දැල්ලෙක් අරන් කාලා බැලුවා. ඒගොල්ලන්ගේ ස්පයිසි සෝස් එකෙන් හොඳට තිබ්බා. ඊට පස්සේ ජපානයේ කිව්වොත් ප්‍රසිද්ධ මොනවද සුෂි නේ ඉතින්. අමු මාළු සුෂි නම් කෑවේ නැහැ. ෆ්‍රයි කරපු ඉස්ව දාලා තිබ්බ සුෂි එකක් අරන් කාලා බැලුවා. ඒකත් හොඳටම තිබ්බා ගයිස්. ඊට පස්සේ මේ පිකල් එකක් වගේ තිබ්බ සලාඩ් එකක් කෑවා. ඒක නම් හොඳටම තිබ්බා ගයිස්. අපේ කටට ගැලපෙන දෙයක් ඒක. මේ දෙන නම් අමු එවුණා මොනවද බ්‍රෝ? ඕ අපිට නතින් කියලා හොඳට කෑවා දෙන්නම. ඉතින් ඕගොල්ලන්ගේ ජපානයේ ඉන්න යාළුවන්ට ෂෙයා කරලා කියන්න මෙන්න මේ වගේ අමුවෙන් කාලා වයසට ගියත් කොල්ලෙක් වගේ ඉන්න කියලා.